අපට කැමති ත්‍රිකෝණයක පාදය දික් කරාම අපට කැමති ත්‍රිකෝණයක පාදය දික් කරාම සමයි කෝණ බාහිර අභ්‍යන්තර සම්මුඛ සමයි කෝණ බාහිර අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මේ බාහිර කෝණයට සමානයි. වෘත්ත චතුරස්‍රය සලකමු ඒ සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වෙනවලු පරිපූර්ණක වෙනවලු පරිපූර්ණක වෙනවලු පරිපූර්ණක වෙනවලු මම කැමති කවිතය කැමති මෙන්න වෘත්ත චතුරස්‍රය මෙන්න වෘත්තය වෙන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ මේක 80 වුණා මේක 80යි සමානයි කියලා කිව්වේ පරිපූර්ණයි වෘත්ත චතුරස්‍රය සලකමු ඒ සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වෙනවලු පරිපූර්ණක වෙනවලු පරිපූර්ණ කියන්නේ 180යි දැන් මේ දෙක ගත්තා සමානයිද සර් එක ඇතුලේ සම්මුඛ කෝණ සමානයි කියන්නේ නැහැ බලන්න ප්‍රවේදයේ පරිපූර්ණයි සමානයි කියන තමයි ළමයින්ට කියෙන්නේ සමාන එකක් තියෙනවා මම කියනවා මේක හරියද පරිපූර්ණයි මම කියන ඊළඟ මේ වෘත්තචතුරස්‍රය කියන්නේ මෙන්න මේ චතුරස්‍රය ගැනමයි ඊළඟ කවියක් තියෙන්නේ ඉහත කිව්ව චතුරස්‍රයේ පාදය දික් කරාම සමයි කිව්ව චතුරස්‍රයේ පාදය දික් කරාම සමයි කෝණ බාහිර අභ්‍යන්තර සම්මුඛ සමයි කෝණ බාහිර අභ්‍යන්තර සම්මුඛ ආශ්‍රය ගණිතය කැමති ගණිතය මේක 80 වුණොත් මේක 80යි ඒක කියන්නේ පාදයක් දික් කරාම නැත්නම් බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි එහෙනම් අන්න එතන සමානයි